time I wanted to visit this country. I saw tons of pictures of it. I heard tons of stories. And finally it happened. හැමෝටම good morning සුබ දවසක්. අද අපි ඇවිල්ලා ඉන්නේ නාවල පිටියට. නාවල පිටින් ඉඳන් අපි යන්න හදන්නද කපරගල. අපි ආයුධේ නුවර ඉඳලා දැන් ඉන්නේ අපි නාවල පිටියේ. අපිට ඕන වරු ටික ගත්තා රෝප් එකෙන්. අරගෙන අපි දැන් යන්නේ නාවල පිටියේ කපරගල බස් එකට. කියන්නේ 12 භාගයේ බස් එකේ තමයි යන්නේ කපරගලට. दायती पिटिना देशान में आई है आई करके आई क्या नहीं ये ना कभी 12 बागे बस से किटी ला समझो හරියටම 11:05යි. අපි නාවල පිටියේ ඉඳන් ඇවිල්ලා 12 භාගේ බස් එකේ ඇවිල්ලා ඊට කලින් තියෙන ගණදේපය පිළිම ගායන් තමයි බහින්න හිටියේ. ඒ වුණාට 12 භාගේ බස් එකේ ඉන්නේ 11ට. අපි ඊට කලින් තිබ්බ වෙන බස් එකක ඇවිල්ලා බැස්සා මේරිවල හන්දියේ. ඉතින් මේරිවල ජංක්ෂන් එකේ. ඉතින් උඩ පැත්තට ගියාම තමයි 12 භාගෙට යන්නේ. ඉතින් දැන් මීටර් 750ක දුරක් තමයි යන්න දෙන්නේ. कोविलක අපි ටික පයින් යන්න හදන්නේ. නැත්තම් වීල් තියෙනවා. ලාව හරියටම 11:00යි. අපි මේරි විල්ල හන්දියේ ඉඳලා යන ගමන් ඉන්නේ කබරගල ට්‍රේල් එක ස්ටාර්ට් කරන කොවිල පැත්තට. එතන දිනන පේදල් එකතු වෙනවා.
අපි ආවේ අර පාර දිගේනේ. වෙල්ල මෙතන තියෙන ගණදෙවි කෝවිල. එතනින් අපි යන්නයි යන්නේ. උඩ පැත්තට. වෙලාව හරියටම දවල් 11 ඉඳලා අවුව ටිකක් තියෙනවා. එහෙනම් අපි දැන් යනවා. ඌෙම කබරගල පැත්තට. දැන් ක්‍රිකට් මැච් එකක් ලස්සන නැත්තන. මෙතනින් එන්නත් පුළුවන්. තියෙන. උඩට යන ගමන් හම්බ වෙනවා. පාරේ එද්දි නම් කබරගල පීක් එක පෙවුණා. මේ පැත්තෙන් යද්දි තාම නම් පේන්නේ නැහැ. වෙලාව හරියටම දවල් 12යි. අපි තව යන ගමන් ඉන්නේ. මේ තියෙනවා තේදලු කිරණ තැන. තේජම මේ එකතු කරන දැන් නේද? මේ වනේ හර ලීසි. මේක දෙක ගල්ලා ලොරේ මේ ට්‍රැක්ටර් දාන් යනවා. ඔය වගේ ගන්න අරු අර යන්නේ. මේක ලස්සනයි. බවුන්ඩරි එක ආට් එක. සුබව දන්නේ කියන්නේ. දයිවිද? මින් ගිහින් අරන් යනවද? හංගලා ගිහිල්ලා තව එකක් හම්බුණා. බංගලෝ එක පහු කළා ටිකක් දුර ඉස්සරහට ලස්සන view එකක් එක්ක පේනවා මෙතන. කොත්මලේ මාසයයි කොත්මලේ ජලාශයයි ඉතින් පොඩි දියැලක් පේන්නලා නැති වුණා. මම හිතන්නේ ගැරන්ටි ගිනි ඇල්ල වෙන්න ඕනේ කියලා. මේ පැත්තෙන් ඉතින් ඉස්සරහටම යන්න තමයි බලන්නේ. ඉතින් ලොකු ලස්සන view එකක් පේනවා. එන්න ලස්සන view ටිකක් දාන්න. බඩට
මූණ ගෑවෙන එක තමයි කහන්නේ. මේ වගේ ලස්සන view එකක් පේනවා කබරගල පළවෙනි පීක් එකට ටිකක් ළඟ වෙද්දී අපි දැන් ඉන්න මලක් ගහලා වගේ පේන්නේ ඊළු පාට කෑල්ල. එන වෙලාව 1:00යි අපි ආපහු උඩට යන්න තමයි හදන්නේ. එහෙනම් උඩට ගිහලා හම්බෙමු. ළඟින් දහිනවත් දන්නේ නැහැ. වෙලාව හරියටම 2:55යි. දැන් ඇවිත් ඉන්නේ පළවෙනි පීක් එක පේනවා. එතන මේ එතනින් පේන්නේ පළවෙනි පීක් එක. එහෙනම් ඉතින් අපි උඩටම යන්න. මේ පැත්තෙන් දැන් පොඩියට මේ ෆයිනස් ගස් වල පැල තියෙනවා ඉතින්. තව ටික කාලෙකින් මේ තැන්නත් ඉතින් අර වගේ ෆයිනස් කලාවකින් වෙයි. එහෙනම් ඉතින් අපි යන් උඩටම.
දැන් අපි පීක් එකට ඇවිත් ඉන්නේ. වෙලාව හරියටම 3යි. අපි ඇවිත් ඉන්නේ හැමෝම ෆොටෝස් ගන්න අර ලස්සන පීක් එකට. ඉතින් ආල්ට පේන කොත්මලේ ජලාශයේ ඉඳලා ලොකු view එක. දැන් ගොඩක් කවුඩ් එක අඩි සෙනසුරාදා දවසක් වුණාට. පිටියක් තාම මෙතන ඉඳලා පල්ලෙහාට යන්න තමයි හිතන් ඉන්නේ. කබරගල එන වෙලාව හරියට 3:00යි. දැන් කබරගල පීක් එකේ ඉඳලා ආපහු පල්ලෙහාට යන්න තමයි හදන්නේ. අද දැස්සෙත් නෑ. හැබැයි හොඳට අවු තිබ්බින්ද view එක ලස්සනට පෙවුණා. 360ක් වගේ ගොඩක් පේනවා. ඉතින් මේ පැත්තේ කඳු සෙට් එකක්ම ওই පල්ලෙහාට යන්න ඕනේ මේ පැත්තේ. එහෙනම් ඉතින් ආයෙත් දවසක මෙතෙන්ට එන්න බලාගෙන ඉන්නවා කැම්ප් කරන්න. අපි එහෙනම් පල්ලෙහාට ගිහිල්ලා හම්බෙමු. කූණ්ඩෙල්ලු ඉන්නවා. මම කූණ්ඩෙල් එක්ක කාලා දැන් කකුල පෙන්නන්නත් පුළුවන්. මෙතන බූට් එකක් දාන් ඇවිල්ලා කූණ්ඩෙල්ල කොහොම හරි කාලා දෙන්න. එහෙනම් ඉතින් අපි දැන් ආපහු පල්ලෙහාට යන්න තමයි හදන්නේ. කට්ටිය කැම්ප් කරනවද මෙතන? අපි පල්ලෙහාට යන ගම හම්බෙමු. වෙලාව 3යි කීයද? වෙලාව 3:35යි. අපි ආපහු පල්ලෙහාට යන ගමන් ඉන්නේ. ඔගේ දඩි අතට තියෙන ගැලවුණා.
40යි නෑ 4:40යි ඉඳලා පල්ලෙහාට ඇවිල්ලා දැන් අපි යන්නේ නාවල පිටිය පැත්තට. එහෙනම් ඉතින් මෙතනින් vlog එක ඉවර කරනවා. අපි ආපහු දවසක සන ගමනක් යන ගමන් හම්බ වෙන බලාපොරොත්තු වෙන්නේ මම සමු ගන්නවා. එහෙනම් ඔයාලා channel එක subscribe කරන්න අනිවාර්යෙන්. අලුත් වීඩියෝ ගොඩක් එනවා ඉස්සරහට. එහෙනම් ඉතින් යම් මේ පාර දිගේ පල්ලෙහාටම ගිහිල්ලා ආපහු නාවල පිටිය යන්න අපි කෑගල්ල බලා. දෙකයි තුනයි අපි නම්බුලුවා ලුක් කස්සේ ඉන්නේ මොකක්ද ගඩයක් කරේ හඳ ඔය දියේ සොත් අතු පාත මේක කවන්න වැටලාද ඔව් මං ඉන්න යන්නේ අනවසරෙන් ඇතුල් වීම තහනම් යන්ත හිරින් අර්ධිය විදගෙන මම ඈතට අල්ලගෙන කෝ ඔය පිටිපස්සෙන් එන්නේ නෑ නෑ නිකන් අර ඈතින් මම නිකන් ඉන්නේ දාලා බලෝ ඔය දෙන්න එන්න ලස්සන පිකලින් එළියට ආවා මේ හරි සීතලයි නේ ආංගර ගහ වෙන්න ඇති කියන්න ඇති අනේ වන්ද ඔව්නේ එහෙනම් ඉතින් අපි පල්ලෙහාට ගිහිල්ලා හම්බ වෙමු ඉපා වයිට් චොකලට් එක දාන්න ඔය කඩලා දෙන්න අපි ගියලා ඇඩ් එක පොලිතින් ටික අපි පොලිතින් මේක විතරනේ තියෙන්නේ වටේ ඔකේ ඉවර ඔක්කොම මේකට දාන්න. 10 දෙසැම්බර් එකට දාන්න.